ආයුබෝවන් මහම් කලා YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ පහසුවෙන් ඕනෑම කෙනෙකුට මහන්න පුළුවන් කර්ටන් විලාසිතාවක් මහගන්න විදිය. හරි ඉතින් අපිට මේ කර්ටන් එක මහගන්න ඕන ද්‍රව්‍ය බැලුවොත් මුලින්ම ෆැබ්‍රික් ලිනන් වගේ රෙදි ආර 2මාරක් පමණ අවශ්‍යයි. ඊට පස්සේ ස්ටිප් යාර 3ක් පමණ අයිට අවශ්‍ය ප්‍රමාණයක් ඔයාලා කැමති කලරයකින් ගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නේ දොරකට මිමි ගන්න විදිය. හරි ඉතින් රූපේ පේන විදියට පල්ල වශයෙන් නඟල් 3ක් 4ක් අතර ප්‍රමාණයට ගන්න. උස වශයෙන් නඟල් 5ක් 6ක් අතර ප්‍රමාණය ගන්න. මෙහෙමයි මිමි ගන්නේ. මේ රෙද්දේ ඉස්සරහට අඟල් 1මාරක් ඉස්සරහින් තියන්න. ඊට පස්සේ උඩින් අඟල් භාගයක් මෙහෙම තියලා මහ ගන්න ඕන. ස්ටිප් එක තියලා මෙහෙම අඟල් භාගයක් පළල පැත්තට තමයි ස්ටිප් එක තියන්නේ. අවසානයේදී අඟල් 1මාරක් රෙද්දෙන් තියලා ස්ටිප් එක කපා ගන්න. ස්ටිප් එක ගානට මෙහෙම ලස්සනට මෙහෙම කරලා නැම්මට තියලා මහගන්න. කැලි වෙන්නේ නැතුව ලස්සනට අතින් හදාගෙන තමයි මහගන්න. නැත්නම් අයිඩත් ගහනකොට හැල්ලක් වගේ. දැන් පහළ වාටියත් මහ ගන්න ඕන ඔයාලට අඟල් 5ට. මේක තමයි මම දැන් කියලා දෙන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්නේ උස වාටිය මහ ගන්න ආකාරය. අඟලට නමලා මම අර අඟල් 1මාරක් ඉස්සරහින් තියන්නේ කිව්ව රෙද්දේ ස්ටිප් එක අල්ලන්න කලින් උස වාටිය මහ ගන්න ඕන නිසා ඝනකම වැඩි නිසා තමයි මේ ස්ටිප් එකෙන් අයින් කරලා රෙද්දෙන් විතර
ගන්න ඕනේ. දෙපැත්තම නහගන්න ඕනේ අඟලට. ගල්කමාර ඉස්සරහට යනකොට ස්ටික් එක ගණකක් තියෙන නිසා එතකොට මෙතන අවසානයේ සැහැල්ලුවට තියෙනවා ගණකම අඩුයි වහගන්න පුළුවන්. මෙහෙමයි අයිලට් ගහන්නේ මිමි ගන්න දෙක මුල පටන් ගැම්මේ දෙකමාරට මාක් කරගන්න. හරි මැද තමයි මේ පැත්තේ හතරනෝ තියෙන්නේ. හතර හරි මැද මෙතන දෙක මාක් කරගන්න. ඊට පස්සේ ඒ ඩොට් එකේ ඉඳන් ආයි 7ක් මාක් කරන්න ඕන ඊළඟ අයිලට් එකට. සමානව මාක් දාගන්න. ඊට පස්සේ ඒ ඩොට් එකේ ඉඳන් ආයි අඟල් 7ක් මාක් කරන්න. එහෙම දිගට මාක් කරගෙන යන්න අඟල් 7 හරි මැදින් තමයි මාක් එක දාගන්න. මම මේ පහසු ක්‍රමයකට තමයි කියලා දෙන්නේ. හරි ලේසි ක්‍රමයකට මේ වගේ අඟල් 7 දිගටම අවසාන වෙන තෙක් මාක් කරගන්න. මාක් කරලා ඉවරලා දැන් මේ හයිලයිට් මේක තමයි හයිලයිට් එක. මේකේ තියෙනවා රබර් එකක් වගේ මේ සුදු පාට තියෙන ඒ වගේ පැත්ත. ඒ පැත්ත අරන් තමයි මේ ඉස්සෙල්ලා මාක් කරේ මේ මුල සිටන් දෙකමාර. ඒ දෙකමාර මාක් එක ළඟට මෙහෙම මේ රබර් රවුම තියන්න ඕනේ. අනිත් පැත්ත නෙමෙයි. එහෙම තියලා මේක මෙහෙම රවුමට ඇඳගන්න. ඇඳලා ඊට පස්සේ ආයි මාක් කරානේ 7ට අඟල් 7. එතනත් එහෙම මාක් කරගන්න. දිගට මෙහෙම. රවුම මෙහෙම ඇඳ ගන්නවා මේ. ඊපස් මම ඔයාලට කියලා දෙන්නම් රවුම කපන හැටි. මෙහෙම දෙකට නාවන්න. කැපෙන පොඩි මේ වගේ ටිමර් එකක් ගන්න. හොඳ ටිමර් තියෙනවා. රවුම ලස්සනට කපා ගන්න ඕන. කපලා කට තියෙන ලස්සනට කපා ගන්න. ඊට පස්සේ මේ අර රබර් මගේ සුදු පාට තියෙන එකට මෙහෙම ඔබා ගන්න. ඊට පස්සේ අනිත් රවුම මෙහෙම
තද කරන්න. සවි කරන්න. අතින් තද කරලා මේ පියන තද කරලා එතකොට බාර එක දැම්මම ලස්සන මෙහි හරි මං කර්ටන් එක මහගෙන ඉවරයි. දැන් අපි බලමු දොරට සවි කරන ආකාරය. මේක තමයි මම ඔයාලට පෙන්වන්න මහපු ලස්සන කර්ටන් මාස්ටර්. ඉතින් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, මම පිළිතුරු සපයනවා. එහෙනම් ඉතින් ආදරයෙන් ඔයාලා ඉල්ලා සිටිනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. තව ලස්සන මැහුම් විලාසිතාවකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.